අපේ ලක්වැසි ජනතාව දවස පුරාම තිසරණයෙන් තම ජීවිතවලට සම්බන්ධ කරගත්තා. ගණිගම හෝ කණ්ඩායම් වශයෙන් ගමන් බිමන් යද්දී රාත්‍රී කාලයේදී වන්දනා කරද්දී ඒ අය බුදු සරණ සිරසට දහම් සරණ නමකට සංඝ සරණ දෙවුරට තුන් සරණ මුළු ශරීරයටම ආරක්ෂාව පිණිස සීමා බන්ධනයක් කරගෙන ජීවත් වූ වග මේ ජන කවි තුලින් අපට පෙනී යනවා. ඒ නිසාම වෙන්න ඇති පෙරදිග මුතුවැටේ නම් වූ අපේ ලස්සන ශ්‍රී ලංකාවේ අභිමාන නිවහල් නීතිගරුක ජන කොට්ටාශයක් මේ ලෝකයට බිහි වෙන්නේ. ඉතින් අද අපි නිජ පිළිවෙල මුගා දුර ඈතකට වෙලා ජීවත් වුණත් මේ තිසරණය අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඉතාමත් භාග්‍යමත් දැහැමි ජීවිත ගත කරන්නේ. ඉතින් මේ සුන්දර සන්ධ්‍යාවේ ආරම්භ වූ මේ උත්සවයේද තුරුළුවන්ගේ අසීමිත ගුණ බලයෙන් සාර්ථක වේවා යන්න